ආයිබෝවන් කියලා පිළිගන්නවා ඩහුවා ශ්‍රී ලංකා අපේ channel එකට. ඉතින් අද අපි බලමු ඩහුවා two-way talk support කරන CCTV system එකක් කොහොමද setup කරගන්නේ කියලා. අද අපි two-way talk system එකක් තමයි කොහොමද setup කරගන්නේ කියන එක අද අපි බලන්නේ. අද DVR එකට hard disk එකකුත් install කරලම පෙන්වන්න හදන්නේ ඔයාලට කොහොමද මේකේ setup එක කරගන්නේ කියන විදිය. කැමරාව සෙට් කරගමු DVR එකට. ඒකම DVR එකට ඕන කරන power එකත් අපි setup කරගමු. හරි, අද අපි two-way talk system එකක් තමයි කොහොමද setup කරගන්නේ කියන එක අද අපි බලන්නේ. මම මේකම අවස්ථාවක් කරගන්නවා ඩහුවා DVR එකක් කොහොමද initialize stage එකේදී setup කරගන්නේ, එහෙම නැත්නම් configuration එක කරන්නේ කියන එක පෙන්වන්නත් මම අද මේක අවස්ථාවක් කරගන්නවා. දැන් අපිට ඉස්සෙල්ලා මේ වගේ page එකක් ඇවිල්ලා තියෙනවා, මේ වගේ DVR එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේකේ ඉස්සෙල්ලාම region එක select කරගන්නවා. අපි මේ විදිහට ශ්‍රී ලංකා කියලා select කරගෙන ඊට පස්සේ අපි language එක select කරගන්න ඕන. අපි ඒක English select කරගන්නවා. දැන් අපි video standard එක PAT කියන format එකකින් තියාගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් time zone එක, ජාවාදල්පුර කියන time zone එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අද දවසේ අද අපි recording එක කරන දවස් 10 වෙලාව මෙතන වෙලා තියෙනවා. ඉතින් අනිත් දේවල් විශේෂයෙන් කියලා විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මම පෙන්නන්න ඉස්සරහට කොහොමද කියලා ඉතින් configuration part එක කරන්න කියලා. මේ වගේ company policy එක ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේකට tick එකක් දාලා ඉස්සරහට යනවා. අපි මෙතනදී මේ stage එකේදී DVR එකට password එකක් දාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේකට ඔයාලට පුළුවන් අඩුම character 8ක් සහ උපරිම සංඛ්‍යාව 31ක් වෙන characters use කරලා ඔයාලට හොඳ strong password එකක් පාවිච්චි කරන්න පුළුවන් DVR එකට. දැන් මෙතනදී unlock pattern එක කැමති නම් ඒක disable කරන්නත් පුළුවන්. කැමති නම් ඒක enable කරන්නත් පුළුවන්. unlock pattern එකක් තියෙනකොට ඔයාලගේ වැඩ කටයුතු වලට ඒක පහසුයි. ඉතින් මම මේ වෙලාවේදී දෙන්නම් කොහොමද unlock pattern එකත් එක්කම මේක setup කරගන්නේ කියලා. මේ විදිහ අපි unlock pattern එකක් දෙනවා. ඒක දෙපාරක් රෝල් කරන්න ඕන. ඊට පස්සේ අපිට එනවා page එකක්. මෙතන email address එකක් දාන්න වෙනවා. ඒකම security questions එනවා. ඉතින් මේ option දෙකම අපි පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. මොකද කියනවනම් සමහර වෙලාවට DVR එකේ password එක ඔයගොල්ලන්ට අමතක වෙන්න පුළුවන්. ඉතින් අමතක වුණ වෙලාවට password එක තමන්ටම පුළුවන් forget password කියලා ඒ තමන් මෙතන දාන email address එකකම password reset code එක ගන්න. එහෙම නැත්නම් security questions අපි enable කරලා තිබ්බොත් ඒවට අපි answers දීපු answers ඒ විදිහට මතක තියාගෙන ඉන්නොත් අපිට password එක reset කරගන්න ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙතනදී අද ඔයගොල්ලන්ට පෙන්නනවා email address එකක් දාලා ඉස්සරහට යන විදිය. මොකද මම highly recommend කරන දෙයක් තමයි password reset එක ඔයාලට පහසුවෙන් කරගන්න email address එකක් පාවිච්චි කරන්න. ඉස්සරහදී අපි ඉදිරි වීඩියෝ වලදී අපි බලමු කොහොමද password reset එකක් email එකට password reset code එක කරන්න කියලා. ඒ මොන දේ කරන්නත් අපි මෙතනට password එකක් අපි මම පාවිච්චි කරන email එක පාවිච්චි කරන්න ඕනේ මෙතනට. එතකොට මම ඉස්සරහ වීඩියෝ වලදී පෙන්නනවා කොහොමද password reset එකක් email එක හරහා කරගන්නේ කියලා. ඒක අපි ඉස්සරහට යමු. ඊට පස්සේ මෙතන මේ විදිහට අපිට මෙතන network අපේ IP address එක දාන page එකට ආවට පස්සේ by default අපිට ඇවිල්ලා තියෙනවා 192.168.1.1.108 කියන by default IP address එක. දැන් මම මේක මේ වෙලාවේදී අපේ DVR එක router එකක් කරා අපි internet වලට connection එක ඇවිල්ලා තියෙනවා. මම මෙතනදී මේ වෙලාවේදී by default IP address එක වෙනස් කරගන්නවා. ඔයාලට කැමති නම් ඒකම පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනස් IP එකක් පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේ DHCP කියන option එක open කරලා ඔයාලට automatically IP address එකක් router එක හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේක මේ වෙලාවේදී manual වෙනස් කරගන්නවා.
මට තව දෙයක් කියන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒක තමයි අපි දැන් මේ විදිහට IP address එක මෙතන DVR එකේ IP address එක මේ විදිහට මෙතනට manually අපි enter කරගත්තා. subnet mask එක by default මේකම අපි තියෙනවා. default gateway කියන එකට තමන්ගේ router එකේ IP address එක තමයි මෙතනට දාන්න ඕනේ. දැන් මම පාවිච්චි කරන router එකේ මේ වෙලාවේ IP address එක 192.168.1.1.1 එක කියන IP address එක. ඉතින් මම ඒක default gateway එකට මේ විදිහට දාලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ෆෝන් එකට තමන්ගේ DVR එක ඇඩ් කරගන්න ඕන නම් අපි P2P option එක enable කරගන්න ඕන. ඉතින් දැන් මේ වෙලාවේදී status එක ඔයාලට පේනවා online කියන status එකේ තියෙන. ඒ කියන්නේ ඔයාලට මේක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙන DVR එක පාස්වර්ඩ් එක මේ QR එක ස්කෑන් කරලා ඔයාලට මේක නව DMSS app එකට ඇඩ් කරගන්න පුළුවන්. අපිට මේක ඇඩ් කරගන්න අවශ්‍ය වෙනවා නව 2-way talk system එක කොහොමද වැඩ කරන්නේ කියන එකට අපි DMSS app එක හරහා එනවා මේ අද උත්සාහ කරන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ විදිහට ඊට පස්සේ ඔයාලට ඊළඟ page එකට ගියාට පස්සේ ඔයාලගේ hard disk එක recording කොහොමද schedule කරගන්න කියන එක බලා ගන්න පුළුවන්. අපිට ඒක මේ විදිහට schedule කරගන්න පුළුවන්. කමන්න ඕන නම් සතිය දවස් වලට මොන දවස් වලට recording වුණොත් ඒ අදාළ දිනේ කොයි අවස්ථාවකද recording වුණොත් කියන විදිහට අපිට මේක select කරගන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී ඒක default දාලා ඉස්සරහට යමු. මම මේ hard disk එක මේ විදිහට තියෙනවා. අපි මේ message එක අපි ඕකේ කරලා අපි බලමු මේ විදිහේ අපි අන්තිමේදී thank you for purchasing production notice එකෙන් පස්සේ අපේ setup එක complete කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න ඕනේ දැන් මම මේ 2-way talk support කරපු කැමරාව මේ විදිහට අපිට add වෙලා තියෙනවා. අපි බලමු ඊළඟට කොහොමද මේකෙන් 2-way talk අපි සපෝට් කරන විදිය කොහොමද කන්ෆිගරේෂන් එක කරන්නේ කියලා අපි බලමු. ඒකට මම ෆෝන් එකේ අපේ DMSS app එක ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේ සෙටප් එක කොහොමද කරගන්නේ. හරි එහෙනම් අපි බලමු දවවා DVR එක කොහොමද DMSS අපේ app එකට mobile app එකට add කරගන්නේ කියලා. මේ විදිහට මේ menu තියෙනවා. මේකේ network කියන option එකට යන්න ඕනේ. ඊට පස්සේ අර වෙනත් P2P option එක තියෙනවා පහළ. මෙතන online කියන status එක online තිබීම අනිවාර්යයි ෆෝන් එකට add කරද්දී. ඉතින් අපි බලමු කොහොමද මේක add කරගන්නේ කියලා. මම මේ විදිහට DMSS app එක open කරලා අපි add device ගිහිල්ලා අපි serial number එක මේ විදිහට scan කරගන්න ඕනේ. අපි device එකේ password එක ඉල්ලනවා. අපි device එකේ password එක මෙතනට ලබා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. Hello. Test 1. Testing 1 2 3. Hello. ඉතින් අද අපි බැලුවේ දහුවා 2-way talk support කරන DVR එකක් සහ දහුවා 2-way talk support කරන කැමරාවක් කොහොමද setup කරන්නේ සහ ඒක වැඩ කරන විදිහ තමයි අද අපි බැලුවේ. ඉතින් මේ වගේ තාක්ෂණික දේවලුත් එක්ක ඉස්සරහටත් අපි ඔයාලව හම්බ වෙන්න එනවා. ඉතින් දහුවා ශ්‍රී ලංකා සෝෂල් මීඩියා එක්ක එකතු වෙලා ඉන්න කියන ඉල්ලීමත් එක්ක අද අපි දවසේ සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි. CCTV නම් දහුව තමයි.